අයිබෝන්. මට මුලින්ම දැනගන්න ඕනි අපේ ආයතනය ගැන දැනුවත් වුණේ කොහොමද කියලා. ඉන්දුවර කන්ස්ට්‍රක්ෂන් ගැන අපේ අම්මගේ මල්ලි මගේ මාමා එයා කලින්ම ගයක් හදලා තිබ්බා. සෝ අපි ඔයලා බැලුවා. ඉතින් ඔයලා බලනකොට මාමා ගාව කතා කරනකොටම අපිට දන්නවනේ ඒ ගේත් අපි ගිහිල්ලා තියෙනවා. එතකොට එයා තමයි රෙකමන්ඩ් කරේ. ගිහිල්ලා කතා කරාට පස්සේ සැටිස් වුණා පටන් ගත්තා වැඩේ ඕම. මේ නිවසේ ඉදිකිරීම ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම මූල්‍යමය ගනුදෙනු සිදු වුණු විදිහ සහ අපේ කාර්ය මණ්ඩලයෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ? සල්ලි මුදල් ප්‍රශ්න බලනකොට අපි හරි සතුටු වෙනවා. ඒ කියන්න බැරි සතුටක් වෙන්න ඕන. සාමාන්‍ය කන්ස්ට්‍රක්ෂන්ලා ඔක්කොම අදන්ට ඉස්සෙල්ලා සල්ලි ඉල්ලනවා. එහෙම නෙමෙයි. මේගොල්ලන් ඕලගේ කන්ස්ට්‍රක්ෂන් එකවල සල්ලි ස්ලැබ් එක දාලා ඉවර වුණාම තමයි අපි සල්ලි දීලා තියෙන්නේ. අනික අද වෙනකන් වැඩ ඉවර වෙලා දැන් අපි පදිංචියටත් ආවා. අද වෙනකන් මගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ බොස්. දුස්මන් මහත්තයා මගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ. මෙච්චර දැන් කෝටි 3ට විතර ගිෆ්ට් අපි දීලා තියෙන්නේ. රුපියලක්වත් මගෙන් ඉල්ලන්නේ නැහැ. පුතාගෙන් තමයි සල්ලි ආන්නේ. පුතා තාත්තගෙන් ආන්න කිව්වොත් ඇති මගෙන් ආන්නේ ඔයාම ආන්න ගියා. ඒ තරම් හරිම හොඳයි. තාමත් වැඩ ඉවර වෙලා ඇතුළට වෙලා තාමත් මම සල්ලි දෙන්න තියෙනවා. බුරු කියන්න ඕනේ නැහැ. මම සල්ලි දෙන්න තියෙනවා. තාම ඒ ගැන අපි කතා කරෙත් නැහැ. යා එක්කම බලමු කියලා ෆිනෑන්ෂියල් පැත්තේ බලනකොට 100% මම සැටිස්. අවසාන වශයෙන් ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙන්න ඉන්න පාරිභෝගිකයන්ට මොන වගේ අදහසක්ද ආයතනය ගැන දෙන්න තියෙන්නේ? ආයතනය නම් අපිට ඇත්තට 100%ක්ම සැටිස්. අපි රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලොත් ගිහිල්ලා සර්ච් කරලා බලන්න. ඉන්දුව ඒගොල්ලන්ගේ Facebook Insta ඔක්කොම pages බලන්න, ඒගොල්ලෝ කරපු projects බලන්න. ඇත්තටම හොඳම designs තමයි කරලා තියෙන. අපේ ගේ වුණත් අපිම කියන්න බෑ. හැබැයි ඇත්තටම ලස්සන ගයක් තමයි හදලා දුන්නේ අපිට. quality වශයෙන් හරි, පාවිච්චි කරන materials to top to bottom everything ඔක්කොම හරියටම කරලා දුන්නා. අපි guarantee කරන්නේ නැහැ. recommend කරනවා හැබැයි. ගිහිල්ලා ඔයාලා search කරලා බලලා project එක බාර දෙන්න. තව විශේෂ දෙයක් තියෙනවා. විශේෂ දෙයක් නෙමෙයි, විශේෂ කෙනෙක් එක්ක අපේ සුපර්වයිසර් මහත්තයා මිස්ටර් ලයිරු. ඇත්තම වශයෙන් කියනවා නම් එයාට මම පුදුම වාදයක් තමයි දුන්නේ. මොනවාද දොරක් හරි පීනක් හරි පැත්ත මාරු කරනවායි. මුලදී ඕකේ කරපු ප්ලෑන් එකේ චේන්ජස් වුණා. චේන්ජස් උගා මාරු කරලා දුන්නා. සපෝට් කරා අපිට මොනවාද ඕනේ කියලා එක ඔක්කොම බලලා top to bottom ඔක්කොටම සපෝට් එකක් දුන්නා. thank you තමයි කියන්න ඕනේ මගේ මේ ටෝචර් එක මේ මැනේජ් කරාගෙන එන්ඩ් එක වෙනකන් අපිත් එක්කම හිටියට. thank you මිස්ටර් ලයිරු. මේ නිවස ඉදි කරන්න අපේ ආයතනයේට බාරදීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතියි. පවුලේ හැමෝගෙම ඉදිරි ගමනට ඉන්දුවර කන්ස්ට්‍රක්ෂන් අපෙන් උණුසුම් සුබ පැතුම්. ඉන්දුවර හෝම් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් අංක 9 බටගොල්ල යක්කල